කුරක්කන් ඇට රතු කෙකුළු හාල් මේ දෙකෙන් මම හැලප ටිකක් හදන්න තමයි යන්නේ. ගෙදරම තමා මං කුරක්කන් කොටලා ගන්නේ කෑමට. මේ තමා කැන්දකොළ මේ පැත්තේ කැන්දකොළ වලින් තමා හැලප හදන්නේ. අපේ පැතිවල නම් අර හල් මිල්ල කියලා කොළයක් තියෙනවා ඒකත් පාවිච්චියට ගන්නවා. මේ තමා හාල් ගෙදරම හාල් කැකුළු හාල් පෙඟෙන්න දාලා කුරක්කනුත් එක්ක කලවම් කරලා ගත්ත කැකුළු හාල් පිටි ටික බැදලා ගන්න ටිකක්. එතකොට මේ අර කබලේ එහෙට මෙහෙට කරලා බැදලා ගන්න. එහෙම ගත්තියා මේ පැහුණු හොඳ පොල් ගෙඩියක සුදු පොල් ටික. මේ හොඳ කිතුල් පැණි. මේ මම සීනි ටිකකුත් දා ගන්නවා. මේ පැණි රස මදිනේ අර ගොඩාක් මේ පැණි රස ගතියක් නෑ හොඳ කිතුල් පැණි වල. ඉතින් පැණි රසට පොඩ්ඩක් තියෙන්නත් එපා. ඒ හින්දා සීනි පොඩ්ඩකුත් දා ගන්නවා. මේකට අවශ්‍ය කරන මේ එන සල්ලට 4-5 හොඳට බැදලා ඒක කොටලා අරගෙන තියෙනවා. මේ ටික තමයි මම හැලප වලට ඕන කරන්නේ. මම හැලප හදන විදිහට ඔයාලා හදලමද කියලා බලන්න පොඩ්ඩක්. හොඳට ඉඩ කඩ තියෙන භාජනයක් ගන්න. මේ ඒකට කලින්ම දා ගන්න ඕනේ සීනි ටික. පොඩ්ඩක් කැරමල් වගේ වෙන්න සීනි ටික දාලා ඊට පස්සේ මම නම් පැණි දාන්නේ වතුර දාන්නේ නැහැ. මේ ගානට හොඳට සීනි ටික කැරමල් වෙලා තියෙනකොට අපි දාගන්න එකට පැණි ටික. පැණි ටික කැරමල් වුණාට පස්සේ මම අර කිතුල් පැණි ටිකක් දාලා ඊට පස්සේ මේ පොල් ටිකක් දාලා රස අනුව ලුණුත් දාලා මේ පැණි එකේම මේ පොල් ටික හොඳට නැලවෙන්න අරිනවා. මේක හරි ලස්සනයි පොල් පැණි. දැන් හොඳට පොල් පැණි එක හැදිලා ඉවරයි. ඊට පස්සේ මම මේකට දා ගන්නවා අර කුරක්කම් පිටි මේ කොටලා හලලා බැදගත්තා. ඊට පස්සේ මම මෙහෙම තමයි මේ හැලප හදන්නේ. ඊට පස්සේ හොඳට මේ ටික කලවම් කරනවා. මද රස්නේ හොඳට කලවම් කරගන්නවා. හොඳට ඕ එකක් හදා ගන්නවා. මේ වෙලාවේදී මම මේකට එකතු කරගන්නවා අර මේ එන සල් ටිකත් කුඩු කරගත්ත. දැන් මේක හොඳට පැණි ටිකේ කලවම් කරගන්නවා. මගේ හැලප මිශ්‍රණේ. ඉතින් මේක තමයි පුංචි ගුලි වලට අරගෙන මේ අර කොළවල මේ තුනී කරගෙන තඹ ගන්නෙ. මම මේ විදිහට තමයි හදන්නේ. ඇයි මේ බබාලා කියනවා හැම තැනම එතකොට එකම රසට කැවෙනවලු. අර හැබැයි මං නම් ආසයි අර ගාල්ලේ පැත්තේ හදන හොඳට පැණි පොල් මැදට තියලා ඒගොල්ලෝ හරි මෙලකට හදනවා ඒ හැලප එක. මම ඉතින් කන්න කැමතියි ඒක. ඒ වුණාට මම හදනකොට මෙහෙම හදනවා. බබාලා හරි ආසයි මේ විදිහට හැලප එකේ හැම තැනම කන්න පුළුවන් නේ. ඒ හින්දා තමයි මම මෙහෙම හදන්නේ. ඔයාලත් මෙහෙම හදනවද කියලා දන්නේ නැහැ. හදන්න නැත්නම් මෙහෙම හදලා බලන්න. මේක තියාගන්න උනත් පුළුවන්. එහෙම හදලා තියාගත්තාම ඕන වෙලාවට අරගෙන මේ තඹ ගන්නත් පුළුවන්. මේ තමයි හැලප එක. දැන් මේ ටික ස්ටීමර් එකේ තියලා තඹ ගන්න තමයි තියෙන්නේ. ඔන්න අපේ බබා ඉතින් අද උදේ ඉඳලා මට වැඩ කරලා දුන්නා. මිදුල සුද්ධ කරන්න උදව් කරා. ඉතින් යාට මම කිව්වා මං අද හැලප හදලා දෙනවා කියලා. මම ඒ කිව්වා වගේම හැදුවා. දැන් කාලා බලන්නකෝ ඔයා හැලප රසයිද කියලා. හරිම රහයි. පුතා හැලප කන්න කැමති මොනවා එක්කද? අම්මි ඉතින් දන්නවා හැල්ප කන්න ආස කෙසෙල් එක්ක කියලා. එහෙනම් ඉතින් මොකද නේද? ওই තියෙන කෙසෙල් ලැබරියක්නේ. පුතා කෙසෙල් ගෙඩියකුත් කඩාගෙන හැලපයත් අරගෙන කන්න හොඳට. හැලප හදන්නේ මොනවයින්ද පුතේ? කුරක්කම් පිටි. හැලප හදන්න මොනවද ගන්නෙ? සීනි, පැණි, කුරක්කම්, එනසල්, අර මේ ගාලා ගත්තේ මොනවද? පොල්.
පොල්නේ පුතා දන්නවනේ. පුතත් ලොකු වෙලා ওই විදිහට කෑම හදනවද? ඔව්. මම හදලා අම්මටයි තාත්තටයි දෙනවා. කන්න දෙනව නේද? පුතා කෑම හදන දිහා බලාගෙන ඉන්න හරි ආසයිනේ නේ. එනම් බුදු සරණයි කියන්න. බුදු සරණයි